පොළව වනාහි පාළුව හිස්ව තිබුණාය. හරියට මගේ ජීවිතය වගේ කිසිම දෙයක් නොමැතිව දෙවියන් වහන්සේ ගැන කිසිම දෙයක් නොදැන සිටිය කාලය වගේ එදා පොළව හිස්ව තිබුණා වගේ මමත් අන්ධකාරයේ ගිලී සිටියා. ඉතින් දෙවියන් වහන්සේගේ ආත්මය එදා ජල මතු පිට හැසිරෙමින් තිබුණා වගේ උන්වහන්සේ මා තුලත් හැසිරෙන්නට පටන් ගත්තා. කලයකට දිය පිරෙන්නාසේ මගේ ජීවිතය ශුද්ධාත්මයාණන්ගෙන් උන්වහන්සේ පිරෙව්වා. ඒ කියලා අඩුපාඩු නැතුවම නොවේ. මා සර සම්පූර්ණ නොවේ. උන්වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට මා වැඩෙන්නට තවමත් මම උත්සාහ කරනවා. මා දුර්වල බැවින් උන්වහන්සේ මගේ අත තදින් අල්ලාගෙන සිටිනවා. මා ශක්තිමත් නැහැ. මා බල සම්පන්න නැහැ. උන්වහන්සේගේ ශක්තිවන්තකම නිසා මා ශක්තිවන්තයි. උන්වහන්සේ බලවත් නිසා මා බලවන්තයි. මේ ඔබ වහන්සේගේම ශක්තියයි. ඔබ වහන්සේගේම බලයයි. හලෙලූයා. ආමේන්.